අපට කුඩා කාලයේ පටන් උගන්වලා තිබුණ මේ බ්‍රහ්මචාරී සීලය රැක ගැනීම සඳහා නිතර මෙනෙහි කළ යුතු උපදේශයක්. ඒ කියන්නේ තමන් පිට්ටනියක ඔය හරි කැලෑවක මැරෙනවා. මැරිලා ඉදිමෙනවා. ඉදිමිලා තන්තන් නිල් පාට වෙනවා. ලේ කැටි ගැහිලා. එවාගෙම සුදු කබර වාගේ හැදෙනවා. නවදොරෙන් ඕජා වැగిරෙනවා. පණුව ඇවිල්ලා මේ ඉඳමැස්සෝ ඇවිල්ලා පණුව ගන්නවා. කපුටන් ඇවිල්ලා උකුස්සන් ඇවිල්ලා එවාගෙම සිවලුන් සුනකයන් ඉජලිහිනියන් එහෙම නැත්නම් කබරයෙන් ඔයෙක් සතුන් ඇවිල්ලා මේ ශරීරයේ කැලි කැලි කඩ කඩ කනවා. අර මස්ලේ දැන් උණු වෙනවා. මස් උණු වෙනවා, ලේ උණු වෙනවා, ඒවා දිය වෙනවා කුණු වෙලා. හැම පැත්තෙම බත්තුළු හිරෙම වාගේ පණුව ගාලා. පලාත කෙනෙකුට එන්න බෑ ගඳ ගන්නවා. ඔහොම ගිහිල්ලා අන්තිමේදී අර ලේ මස් ඔක්කොම දිය වෙලා නහර වලින් බැඳුන ඇටසැකිල්ලක් එන්න පුළුවන්. ඒකත් මේ සතුන් කඩ කඩ අදිනවා. එහෙම ගිහිල්ලා ඒ නහරත් ඔක්කොම දිය වෙලා යනවා. ඇටකබලි තැන් වල සතුන් ඇද කකා දිරාපත් වෙන්න යනවා. වැස්සර තෙමෙනවා, අවුවට වේලෙනවා, පිනිබානවා, පුස් ඇදෙනවා. තවත් අප්‍රමාණ ගන්ධස්ථාන හැමතැනම පැතිරෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? වසර ගණනාවක් ඕක තෙමිලා අවුවට වේලා පිනිබාලා දිරලා ගිහිල්ලා අන්තිමේදී පොළොවට පස් වෙනවා. මෙන්න හිතේ මෙනෙහි කරන්න සුදුසු අරමුණක්. එවැගේම ජීවමාන අවස්ථාව ගැන හිතෙනවා. තමන්ගේ ඇස් වලින් කබ කඳුළු ගලනවා පිළිකුලයි. නායෙන් හොටු දියර ගලනවා පිළිකුලයි. දෙකන් සියදෙරින් කං කාඳුරු ගලනවා පිළිකුලයි. මුව දොරින් කෙලසෙම් සොටු මේවා නිකුත් වෙනවා පිළිකුලයි. එවැගේම ශරීරයේ 90000ක් රෝම කූපයන් 99000ක් රෝම කූපයන්ගෙන් දාඩිය වැగిරෙනවා පිළිකුලයි. නලල් තලයෙන් නාසාපුටයෙන් හිස මුදුනෙන් දෙකෝපලයෙන් දෙවර හිසින් දෙපිටිපතුල් මේ තැන් වලින් උරුණු තෙල් පිට වෙනවා පිළිකුලයි. අදෝ මාර්ග වලින් අසුචි මල මූත්‍ර පිට වෙනවා පිළිකුලයි. ශරීරයේ උදරයේ පළල බලනවා අභ්‍යන්තරයේ තියෙන දේවල් දෙතේ සිරේන දිග බඩවැල් ගොඩක් තියෙනවා. අතුණු භාගම් ගොඩක් තියෙනවා. අක්මාවක් තියෙනවා, හෘද වස්තුවක් තියෙනවා, පෙනහැල්ලක් තියෙනවා, අකුගඩු තියෙනවා. බලන්න බෑ දුර්ගන්ධයි. දුක්ගන්ධෝ අසුචිකායෝ කුණපෝ උක්ක රූපමෝ නින්දිතෝ චක්කු භූතේහි කායෝ බාලාභි නන්දිතෝ. මේ ශරීරයේ දුර්ගන්ධයි. එවාගෙම නිරන්තරයෙන් අපරිසිදුයි. එවාගෙම නව දොරකින් දුගඳ වාහනේ වෙන අසුචි වැగిරෙනවා. එවාගෙම අල්ලචම්ම පටිච්චන්නෝ නවද්දාරෝ මහවනෝ. මේක හැම පැත්තෙම තෙත් සමකින් වැහිලා තිබුණට නව මහා දොරකින් අසුචි වැగిරෙනවා. සචේ ීමස්ස කායස්ස අන්තෝ බාහිරතෝ සියා දණ්ඩන්නෝන ගයත්වාන කාකේ සෝනේච වාරයේ. මේ ශරීරයේ අභ්‍යන්තරයේ එළියට ගත්තොත් එමෙ බලු කපුටුවන් එලවන්න එනවා දඬු මුගුරු අරගෙන. මේ විදිහට බාලයන් අඥානයන් රැවටෙන මේ රූපස්කන්ධය දුර්ගන්ධයි අසුචි අපරිසුද්ධයි අසුභයි නිතර මෙනෙහි කරන්නට ඕනේ. මෙසේ මෙනෙහි කරනකොට Tamanට මොනම විදිහකින්වත් කාම රාග චේතනාවක් එන්නේ නැහැ, කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒවා දුරු වෙනවා. ඒ සම්බන්ධව දැඩි ඥානෙ නුවණ හසුරුවලා Taman ජය ගන්නට ඕනේ.